Hi ළමයි good morning welcome to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඉතින් එන්නකෝ අද මාත් එක්ක එකතු වෙලා බලමු මගේ ඉරිදා දවස කොහොමද ගෙවුනේ කියලා. මේරි මල් පිපිච්ච පාට නින්නේ නුඹ පාවෙලා වගේ ඇවිත් ප්‍රේමාස පුරේ සඳකන් නිවලන් මේ තියෙන්නේ ඔයාලට අපේ ගෙදර පිටිපස්ස පේන විදිහ. ගෙදරින් පිටිපස්සේ තියෙන්නේ වෙලක්. ඒක කාලයකට කුඹුරු වපුරනවා කාලයකට වපුරන්නේ නැහැ. ඉතින් දැන් නම් කුඹුරේ මුකුත් කරලා නැහැ. ඉතින් දැන් වල් වැවිලා තමයි තියෙන්නේ. මොකද දවස් ගාණක් එක දිගට වැස්ස හින්දා. ඉතින් ওই විදිහට තමයි උදේම සඳකන් නිවලන් මේ ආමයේ ඉරාවත් නැතක්කම් නෑ වගේ නදේ ආදලා ගියා පිනුණු හීනගා ඉස්සෙල්ලාම දැන් මං හදන්නේ උදේට කන්න හදාගන්න. ඉතින් දැන් හාල් හොදලා වතුර තියලා හාල් එක රයිස් කුකර් එකේ තියන්න තමයි මේ හදන්නේ. හරි දැන් අපි මේ විදිහට රයිස් කුකර් එක වහලා කරන්ට් එකට ගහලා බලමු. හරි දැන් මම මේ හදන්නේ මෑකරල් හදාගන්න. ඉස්සෙල්ලාම මෑකරල් හොදලා තමයි මේ තියෙන්නේ. ඒ ටික වීඩියෝ කරේ නෑ. හොදලා ඒකට ලුණු එතකොට මිරිස් රම්පේ කරපිංචා දාන දේවල් ටික තමයි ඔය දැන් මං එකතු කරගන්නේ. ඊට පස්සේ මම ඒකට තුන පහ දාගන්න එක තමයි කරන්නේ. කහ මිරිස් කුඩු තුන පහ ටිකක් ලුණු කුඩු ඒ වගේම කුරුඳු පොතු කෑල්ලකුත් මම දාගන්නවා. ඊට පස්සේ වතුර ටිකක් එකතු කරලා ඒක මම ලිපේ තියාගන්නවා. ඒකලා ඒක පියනකින් වහගන්නවා. මොකද මෑකරල් ටික තැම්බෙන්න ඕනේ හින්දා මං හදන්නේ මේක වෙනස් විදියකට. ඊට පස්සේ මම ඒ ටික තැම්බුණාට පස්සේ අයින් කරලා තෙල් එකක් ලිපේ තියලා ඒකට අබ සුදු ලුණු දාලා ඒකටම වේලිච්ච මිරිස් දාලා පොඩි ටෙම්පරාදුවක් වගේ හදාගන්නවා. ඊට පස්සේ ඒකට අර තම්බගත්ත මෑකරල් ටික දාලා පොඩ්ඩක් කවලම් කරලා ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කිරි. උක්කු පොල් කිරි පොඩ්ඩක් තමයි එකතු කරගන්නේ. මම ඉදත් කිව්වා මගේ පළවෙනි වීඩියෝ එකෙත් මම දාලා තිනවා. පොඩ්ඩක් උයන්නේ ලෝභකමකට නෙමෙයි ළමයි. ගෙදර ඉන්නේ මමයි හස්බන්ඩුයි විතරයි. ඉතින් ඒක නිසා තමයි මම කෑම පොඩ්ඩක් හදන්නේ. දැන් ওই විදිහට හොඳට උතුර ගන්න ඕනේ. ඉතින් දැන් මෑකරල් එක හරි. මේ හදලා තියෙන නම් කරවල බැදුමක්. මට ඒකේ මුල් ටික වීඩියෝ කරගන්න බැරි වුණා ළමයි. ඉතින් කරවල බැදුම හදන වීඩියෝ එක නම් මම කලින් වීඩියෝ එකෙන් දාලා තියෙනවා. වෙනසකට තියෙන්නේ මේ ක්‍රමයටම තමයි මේක හදලා තියෙන්නේ. මේකට මම මාළු මිරිස් එකතු කරා. ඉතින් ඔන්න ඔය විදිහට අද බත් මෑකරල් ඒ වගේම කරවල බැදුමක් තියෙනවා. තව කැරට් සම්බෝලකුත් මම හදාගත්තා. දැන් මේ හදන්නේ මගේ විශේෂ ගමන යන්න මම හැම සතියෙම ඉදිරියට කරන වැඩේ මම දහම් පාසලේ උගන්වනවා. ඉතින් දහම් පාසලට යන්න ඕනේ ටිකක් ඇතුළට වෙන්න. ඉතින් දැන් හස්බන්ඩ් මාව දහම් පාසලට යනකම් බයික් එකේ ගෙනිහින් දැම්මා. පන්සල ගාවින් බැහැලා තමයි ඊටු ටික මම දහම් පාසලට ගියේ. ළමයි මේ දහම් පාසලට යන්න තියෙන පාර දෙපැත්ත හරි ලස්සනයි. ගෙවල් තියෙනවා. ඒ වුණාට ටිකක් අර කැලේ වගේ තියෙනවා. ඒක හරි ලස්සනයි. උදේට ගොඩක් ලස්සනයි. මේ දවස්වලට පොඩ්ඩක් අර මේ උදේට මීදුම ගතිය වගේ තියෙනවනේ. ඉතින් හරි ලස්සනයි වටපිටාව. හරි මම දැන් දහම් පාසලට ඇවිල්ලා ඉන්නේ. දහම් පාසලේ නම් ලොකුට වීඩියෝ කරේ නෑ. ඉතින් මම කරන්නේ 7 වසර. ඉතින් 7 වසරට පාඩමක් කරා මම දහම් පාසලේ වැඩ. උදේ
පන්සිල් සමාදන් වුණාට පස්සේ අපි පන්තියට ගිහින් පාඩමක් කරන්න බෑ. ඉතින් මම මගේ පන්තිට පාඩමක් කරා. ඒකල එයාලට ප්‍රශ්නක් දීලා එයාලා උත්තර ලියලා මට පෙන්නනකන් තමයි මං ඊට පස්සේ බලාගෙන ඉන්නේ. මේක තමයි ළමයි මං කරන්න ආසම වැඩේ. මං දන්නේ මං පොඩි කාලේ ඉඳලා හරි ආසයි. ළමයි ඇත්තටම හොඳට වැඩේ කරලා තිබ්බා. ඉතින් මං හරි ආසයි එයාලා සතුටු වෙනවා. මං ආසයි එයාලගේ පොත් බලලා එයාලට සතුටු හිතෙන විදිහට පොත අත්සන් කරලා දිනේ දාලා තරු දෙන්න. අරලිය මල් තිබුණා කඳුලින් පරවි නුඹ සේමා කෙරල් ගවසා සුවඳින් වියලිලා. ඉතින් ඒක පෑනින් දාන පොඩි සලකුණක් වුණාට එයාලා ඒකෙන් ඇත්තටම මහා ලොකු සතුටක් ලබනවා. මං හිතන්නේ අපිත් ඉස්සර හැමෝම එහෙමයිනේ. ඉතින් ටීචර් තරුවක් දෙනවා නම් ඉතා හොඳයි කියලා දෙනවා නම් සතුටු වෙනවනේ. ඉතින් හවස මම ගෙදර ඇවිල්ලා පෑන්කේක් හදන්න ගත්තා. පෑන්කේක් හදන්න නම් ඔයාලා හැමෝම දන්නවනේ. ඉතින් ඔයාලා හදන විදිහටම තමයි මමත් හැදුවේ. සකුරා පිපිලා පිරුවට සදලා ආමග සැරසුවා. ඉතින් ඔන්නෝම තමයි මගේ ඊට දවසේ ගෙවුනේ. නම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. subscribe කරන්න, වීඩියෝ එක හොඳ නම් like කරන්න, දිගටම එකතු වෙලා ඉන්න.